මං ওই ළමයාගේ අම්මට කියලා තියෙනවා ওই ළමයාට හොඳ වීදුරුවල වතුර දෙන්න එපා කියලා. ඔහේ වගේ වැඩකට නැති දැක්කමත් අප්‍රසන්න මූසල ළමයින්ට වතුර ටිකක් උනත් දෙනව නම් දෙන්න ඕනේ විසික් කරලා දාන මැටි කෝප් එකට දාලා. අද මම ඔහෙට අනේ අතම්මේ ගහන්න එපා. මං හිතලා කලේ නැහැ. වතුර බොනකොට මගේ අත ලිස්සුවා. අනේ අතම්මේ ගහන්න එපා. අනේ ඇයි අම්මේ ඔයා හිංසක දරුවට ගහන්නේ? අනේ පුතේ ඔයා යන්න ඇතුළට. මෙන්න මහවුන්ටත් ඇවිල්ලා තියෙන්නේ. උඹලගේ මූසලකමටමයි මගේ කොල්ලත් ඇරුනේ. මෙහෙම läගලා ඉන්නවනේ යන්නෙත් නැතුව. උඹලා නම් මටයි මගේ කොල්ලටයි සාපයක්. අනේ ඇයි අම්මේ අපිට ඔහොම බනින්නේ? මට නම් බැන්නත් කමක් නැහැ. අර පොඩි දරුවට ඔහොම බනින්න එපා. ඒ දරුවා තාම පොඩි අම්මේ. ඒ දරුවා ඉපදුන දවසේම ඒ දරුවගේ තාත්තා මැරුණ එකට ඒ දරුවා මොනව කරන්නද? අනේ ඔහොම කරන්න එපා අම්මේ අපිට. අනේ මේක නම් මගේම කරුමේ. මුන්දල ඇවිත් තියෙන්නේ මාවත් විනාශ කරලා මගේ ගෙදර තියෙන බඩු මුට්ටු ටිකත් සේරම විනාශ කරන්නද කොහෙද? සෙනුරිගේ හැමේ පාට කළු වුණ නිසාත් සෙනුරි ඉපදුන දවසේම රෑ සෙනුරිගේ තාත්තා මිය ගිය නිසාත් සෙනුරිගේ අත්තම්මා සෙනුරිටයි සෙනුරිගේ අම්මටයි ගොඩක් අපහාස කළා වගේම වෙනස්කම් කළා. කාපන් වෙලාවට කාලා බීලා හිටියාම ඇතිනේ. ගෙදරට ඇති සෙතකුත් නැහැ. කලුවට කලුවේ බලනවා මගේ පුතාගේ හැඩරුවක්වත් ඔය ළමයට පිහිටලා තියෙනවද කියලා. ඒකට ඔය ළමයාගේ අම්මන්ඩිත් එහෙම්මමයි. හිටියා කියලා ඇති වැඩකුත් නැහනේ. මුන්දර මාව කණ්ඩම ආපු උන්ද කොහෙද? අනේ අයියත් අම්මේ මට වනින්නේ. මං ගොඩක් බඩගින්නේ හිටියේ. ඒකයි මං බත් ටිකක් කෑවේ. කාපල්ලා මාවත් කාපල්ලා එකතු වෙලා මගෙන්ම කකා läගලා ඉන්නවනේ මේ ගෙදරට වෙලා මේ අම්මයි දුවයි යන්නෙත් නෑ. මේ ඇවිල්ලා තියෙන්නේ අනිත් සාපෙත්. අනේ යම්මේ අත්තම්මා මට හැම වෙලාවෙම බනින්නේ. අත්තම්මා හැම වෙලාවෙම කියනවා මං හරි මූසලයි කැතයි කියලා. අත්තම්මා කියන විදිහට මං හින්දා ධම්මේ ඇත්තටම තාත්තා මැරුණේ. මං මූසල නිසාද එහෙම වුනේ. අම්මා කොච්චර හොඳ දේවල් කරත් අත්තම්මා අම්මටත් බනිනවනේ. අනේ ඔය දේවල් ගණන් ගන්න එපා පුතේ. මගේ පුතා මූසල නැහැ. මගේ පුතා මට නම් හරිම සිරියාවන්ත හොඳ දරුවෙක්. ඕවා ඔය අත්තම්මා කේන්ති ගියාම කියන කතානේ. මගේ පුතා ඕවා ගණන් ගන්න එපා. මං ඉන්නවනේ මගේ පුතාට. අත්තම්මට බඩගිනේද අත්තම්මේ? මං අත්තම්මට තේ එකක් අරන් එන්නද අම්මට කියලා හදාගෙන. අනේ මේ ඔය ළමයා මට අත්තම්මා නොකියුවට කමන්නේ. මටයි ඔය ළමයින්ටයි ඇති නෑදෑකමකුත් නෑ. මගේ කොල්ලා මැරුණට පස්සේ මගේ ජීවිතෙත් නිකම්ම මූසල වුණා තමුල්ල නිසා. අනේ ඇයි අත්තම්මේ මට හැම වෙලාවෙම බනින්නේ? මම මොකද්ද අත්තම්මට කරපු වැරද්ද? අත්තම්මා මට කොච්චර බැන්නත් මං අත්තම්මට ආදරෙයි. මමත් අම්මට වලං හොදන්න උදව් කරන්නද? අම්මට මේ වලං සේරම තනියම හොදන්න අමාරුයිනේ. බොල මේක තියලා තියෙන්නේ මට හොදන්නද? හොදලා දාන්නයි කිව්වේ මෙන්න මේකත්. මගේ අකා උස්සන්නේ නැතුව. අත්තම්මට කොච්චර ආදරෙන් සැලකුවත් ඇයි අම්මේ අත්තම්මා අපිට මෙහෙම සැලකන්නේ? ඔය ඉතින් අත්තම්මගේ හැටිනේ පුතේ. ඒව වැඩි ගණන් ගන්න ඕනේ නැහැ. මගේ පුතා මට හරියට ගෙදර වැඩවලට උදව් කරනවනේ. ඔයා හරි හොඳ දරුවෙක් පුතේ. අත්තම්මා අපිට ඔහොම බැන්නට අපිට ආදරේ ඇති. කවුරු මොනවා කිව්වත් ඔයා ඔයාගේ හොඳ ගතිගුණ නැති කරගන්න එපා පුතේ.
අත්තම්මේ මෙන්න මං අත්තම්මගේ තේ අරන් ආවා. තව කට හොදන්න වතුර එකකුත් අරන් ආවා. අපෝ ඔය මෝසල කෙල්ල මොකටද මට මේ උදේ පාන්දර තේ උස්සගෙන ආවේ? කුස්සියෙන් තිබ්බනම් මං ගන්නවනේ. ඔය අඟුරු කෑල්ලක් වගේ මූණත් අරගෙන එනවනේ මගේ මුළු දවසම මුස්පේන්තු කරන්න. යනවන්න තේක තියලා. ආයෙම මෙහෙ එනවනේ මේ උදේට තේකකුත් උස්සගෙන. මගේ මූණට මොනිච්චි වෙන්න. යනවන්න ඔය තේකත් අරගෙන දැන්. අනේ ඇයි පුතේ ඔයා අඬන්නේ? මොකද්ද උනේ? අත්තම්මට තේක දෙන්න යනකොට ඔයාගේ අතින් අත්තම්මගේ කෝප්පෙවත් වැටුණාද? නෑ අම්මේ මං අත්තම්මට තේක ගෙනින් දෙන්න ගිය වෙලාවේ අත්තම්මා මට හොඳටම බැන්නා. මං මෝසලයිලු උදේ පාන්දර මූණට මුනිච්චි වෙන්න එන්න එපා කියලා බැන්නා මට. අනේ මගේ පුතා මං හින්දා නිකන් බැනුම් අහනවා. මේක මගේ වැරද්ද. මට ගිහින් තේක හදලා ගෙනිහින් දෙන්නයි තිබුණේ අත්තම්මට. මට කුස්සිය වලං ගොඩක් හොදන්න තිබුණා. ඒකයි මං පුතාට තේක ගිහින් දෙන්න කියලා දුන්නේ. කමක් නෑ. අදින් පස්සේ මම්ම තේක ගිහින් දෙන්නම්කෝ අත්තම්මට. පුතා ආයිත් බැනුම් අහන්න ඕනේ. කමල නංගියේ ගෙදර ඉන්නවද? ආනේ මේ සුදි අක්කනේ. ඉතින් කොහොමද අක්කේ? මොකද මේ තකහනේ? මම මේ නංගිට පණිවිඩයක් අරන් ආවේ. මං ඊයේ කුඹුග්ගම ගියා නංගියේ. ඒ ගමම මං නංගිගේ අක්කවත් බලලා එන්න ගියා. ඒ වෙලේ තමයි දන්නේ එයාට හොඳටම සහලවල වුණ. කිව්ව හැටියට නම් ඩෙන්ගුමයි හිතේ. අනේ සුදි අක්කේ අපේ අක්කට ගොඩක් අමාරුයිද? එහෙමටම ලොකු අමාරුවක් නෑ නංගි. ඒ උනත් ගිහින් බැලුවනම් හොඳා නේද? ඒකයි මම මේ තකහණියකම ආවේ. අනේ මං හෙටම යනවා අක්කේ. අනේ මේ පණිවිඩේ අරන් ආවට අක්කට ගොඩක් පිං. එහෙනම් මං ගිහින් එන්නම් නංගියේ. මේ ගිහින් ආපු ගමන්ම ආවේ නංගිට පණිවිඩේ කියලා යන්න. මං ගිහින් එන්නම් එහෙනම්. පුතේ එහෙනම් මම ලොකු අම්මව බලලා එන්නම්. පුතා එතකන් අත්තම්මා එක පරිස්සමට ඉන්නකෝ. පුතා කොහෙවත් යන්න එපා. විශේෂයෙන්ම මේ ගේ පිටිපස්සේ තියෙන කැලෑවට. ඒ කැලෑවේ හරිම භයානක සත්තු ඉන්නවා. අලිත් ඉන්නවා. පුතා පරිස්සම් වෙලා ගෙට වෙලාම ඉන්නකෝ. හොඳයි අම්මේ. මං ගේ ඇතුළටම වෙලා ඉන්නම්කෝ. අම්මා පරිස්සමට ගිහින් එන්නකෝ. පුතේ අත්තම්මා බැන්නොත් ඔයා ඒව ගැඩිය ගණන් ගන්න එපා. පුතා පුතාගේ පොතපතක වැඩක් කරගෙන ඉන්නකෝ. හොඳයි අම්මේ. අම්මා ගිහින් එන්න එහෙනම්. අද තමයි දවස. කමලත් එළියට ගියේ එකේ මේ කෙල්ලට හොඳ වැඩක් කරන්න ඕනේ. අද දෙන්නම්කෝ අඹරන්නම්කෝ මං හොඳ ගුලියා. සෙනුරි පුතේ ගිය පොයටත් මට පන්සල් යන්න බැරි වුණානේ. මේ කැලේ මැද්දෙන් ගියාම ලොකු පන්සලක් හම්බ වෙනවා. ඒ පන්සල හරිම ලස්සනයි. මට තනියම යන්න වාරු නෑ පුතේ. පුතත් ලෑස්ති වෙන්නකෝ මාත් එක්ක යන්න. ඒ වුණාට අත්තම්මේ අපේ අම්මා මට කියලා ගියේ මේ කැලෑවට යන්න එපා කියලා. ඒ කැලේ භයානක සත්තු ඉන්නවලු. තව අලිත් ඉන්නවලු. අනේ මට බයයි අත්තම්මේ. මේ කැලේ යති අලියෙක් නෑ බොල. ආහා ඉක්මනට ලෑස්ති වෙන්නයි කිව්වේ පඬිතුකම් කතා කරන්නේ නැතුව. තව දුරයිද අත්තම්මේ? අනේ මට නම් තවත් මේ කැලේ ඉන්න බයයි. අනේ අපි ඉක්මනට ගෙදර යමුකෝ අත්තම්මේ. මටත් හරියට පාර මතක නෑ කෙල්ලේ. මං හිතන්නේ තව ටික දුරයිද කොහෙද? මේ ඔය ළමයා උතනින් පොඩ්ඩක් ඉන්නකෝ. මං ඉක්මනට එහා පැත්තේ පාර පොඩ්ඩක් බලලා එන්නම් පන්සලට වැටෙන පාරද කියලා. අනේ ඉක්මනට එන්න අත්තම්මේ මට බයයි. ඔන්න ඔහම ඉන්නවා කෙල්ලේ. මොකටද බය වෙන්නේ? ඔය කෙල්ලගේ මූණ දැක්කොත් මේ කැලේ ඉන්න සත්තු තමයි බය වෙන්නේ. ඔන්න ඉතින් මේ නපුරු අත්තම්මා මේ අහිංසක දරුවව කැලේ අතරමං කරලා ගෙදර ආවා. අනේ අත්තම්මට මොකක් හරි කරදරයක් වෙලාද දන්නේ නෑ.
දැන් අත්තම්මා ගිහිල්ලා ගොඩක් වෙලා වෙනවා. අනේ මට මේ කැලේ තනියම ඉන්න බයයි. අනේ අම්මේ මට බයයි. අනේ මගේ අවාසනාවට අත්තම්මටත් මොනවා හරි කරදරයක් වෙලාද දන්නේ නැහැ. එහෙම නැත්නම් අත්තම්මා මාව තනියම දාලා ගියාවද්ද දන්නේ අනේ මේ සුරංගනාවියක් නේද? ඔව් දරුවෝ මං සුරංගනාවියක් තමයි. මං ඔයාගේ දුක අහගෙනයි හිටියේ. ඔයා වාසනාවන්ත ගැණු ළමෙක් නෙමෙයි. ඔයා හරිම හොඳ ගතිගුණ තියෙන හොඳ දරුවෙක්. ඔයා ගැන කවදාවත් උම හිතන්න එපා. මං ඔයාව දැන් ගෙදර යවන්නම්. ඒ වගේම ඔයාට මම මැජික් එකකුත් කරනවා. අදින් පස්සේ ඔයාගේ හැමදේම හොඳින් විසඳෙයි. අනේ දෙවියනේ මේ නම් අවතාරයක්ද කොහෙද? නැත්තම් කොහොමද මේ මහ කැලේ මේ කෙල්ල තනියම ගෙදර ආවේ? කිසිම කරදරයක්වත් නැතුව. අනිත් එක මේ කෙල්ල එකපාරටම ලස්සන වුණේ කොහොමද? අනේ දෙවියනේ මගේ ප්‍රෙෂර් එකත් වැඩි වෙනවා. අනේ පුතේ ඔයාට මේ මොකද උනේ? ඔයා කොහෙ ගිහින්ද මේ එන්නේ? ඇයි මේ ඔයාගේ ඇඟ හැමතැනම දෝවිලි ගෑවිලා? අනේ මොකද උනේ පුතේ? ඔන්න ඉතින් සෙනුරි සිද්ධ වුණ සේරම දේවල් ටික අම්මට කිව්වා. අනේ ඇයි අම්මේ කාගේවත් සරණක් නැති අපිට මෙහෙම කරන්නේ? අපි මොකද්ද අම්මට කරපු වැරද්ද? මේ අහිංසක දරුවෝ අම්මට මොකද්ද කරපු වැරද්ද? මට කරපු වැරද්ද? මට කරපු වැරද්ද තමයි තමුණ මගේ පුතාට කසාද බඳලා දුන්න එක. යන්න කිව්වේ මේ දැම්ම මේ ගෙදරින්. තමුන්ගේ මේ දූ පොඩිත් අතරගෙන. ඔන්න ඉතින් අත්තම්මා සෙනුරිවයි සෙනුරිගේ අම්මවයි පාරට ඇදලා දැම්මා. තමන්ගේ පුතාට අඩිය ගහලා මැරුණේ තමන්ගේ මිනිබිරියගේ උපත නිසා කියලා හිතපු අත්තම්මා සෙනුරිටත් සෙනුරිගේ අම්මටත් සලකන්න පුළුවන් නරකම විදිහට සලකලා එළියට ඇදලා දැම්මා. අම්මේ අපි කොහෙද දැන් යන්නේ? බලමුකෝ පුතේ. අපිට ඉන්න තැනක් ලැබුණේ නැත්නම් අපි පාරට වෙලා හරි ඉමු. අර කරදර දෙකත් ගියේ එකේ මං ගිහින් බලන්න ඕනේ අර සුරංගනාවියව මටත් හම්බ වෙයිද කියලා. එහෙම වුණොත් මටත් තරුණ වෙලා ලස්සන වෙන්න පුළුවන් නේ. ඔන්න ඉතින් සුරංගනාවියව හම්බ වෙලා ලස්සන වෙන්න කියලා හිතාගෙන මේ නපුරු අත්තම්මා කැලේ මැද්දටම ඇවිදගෙන ගියා. අනේ නංගී දන්නේ නැද්ද වෙලා තියෙන කලද ගෑනිය? අනේ මොකක්ද අයියේ වෙලා තියෙන්නේ? මොකක් හරි කරදරයක්ද? අන්න නංගී නංගිගේ නැන්දම්මට කැලේදී අලියෙක් ගහලා. අපිත් මේ ඒ පැත්තට යන ගමන්. ඔන්න ඉතින් ලස්සන වෙන්න කියලා හිතාගෙන කැලේට ගියපු අත්තම්මට අලියෙක් ගහලා මිය යනවා. අන්තිමේදී මේ නපුරු අත්තම්මට දඬුවම් ලැබුණා වගේම සෙනුරිගේ අම්මත් ඒ ගෙදරට වෙලා සතුටින් ජීවත් වුණා. ඉතින් යාළුවනේ මේ කතාවෙන් ගන්න තියෙන ආදර්ශය තමයි කිසිම කෙනෙක්ව පිටපෙනුමෙන් මනින්න හොඳ නෑ කියන එකයි. සුදුහම වගේම කළුහමත් හරිම ලස්සනයි. ඒ හින්දා කිසිම කෙනෙක් තව කෙනෙක්ගේ පැහැයට නිගරු නොකළ යුතුයි. ඔයාලා මේ කතාවට කැමති නම් ලයික් එකක් දාලා මගේ channel එක subscribe කරගෙන යන්නත් අමතක කරන්න එපා.